back to my YouTube channel. අද මම රෙඩි වෙන්නේ මගේ nail kit එකේ මොනවද තියෙන්නේ කියලා ඔයාලට පෙන්නන්න. යන්කෝ බලන්න. අපි මොකෙන්ද පටන් ගන්නෙ? හරි. අපි මේකෙන් පටන් ගමු. මේ තමයි මේකට කියන්නේ nail holder එකක් කියලා. nail holder එකක් අපි normally use කරන්නේ pressure nails කරනකොට අපේ nail tip එක stick කරන්න. මොකද අපිට සාමාන්‍යයෙන් අතේ තියාගෙන nail එකක් හදන්න බෑනේ. එතකොට මෙන්න මේකේ අපි nail එක stick කරලා nail එක හදනවා. මේක magnet මේ තියෙන්නේ මේ වගේ magnet එකකින් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට pinky finger එකේ ඉඳලා thumb එකට යනකම්ම මේකේ තියෙනවා. fingers 5කට තියෙනවා. එතකොට මේකේ fingers 10ක් තියෙන එකත් එනවා. ඒනට මම මුලින්ම ගත්තේ 5ක් තියෙන එක. එතකොට මේක මම ගත්තේ Temu එකෙන්. හරි. අපි ඊළඟ item එකට යමු. මේකට කියන්නේ nail drill එක කියලා. මේක අපි use කරන්නේ මේකට එනවා තව පොඩි මෙන්න මේ වගේ tools වගේ එකකින් තමයි අපි මේකේ වැඩේ කරන්නේ. මෙන්න මේ blades වලින් මේක එක blades මෙතන තියෙනවා blades වර්ග 5ක් විතර. මේක එක blades use කරන්නේ එක එක වැඩවල් වලට. එක එක situations වලදී මේක එක blades අපි use කරනවා. මෙන්න මේක ඔය විදිහට drill එකට set කරලා අපිට use කරන්න පුළුවන්. මෙන්න මේ වගේ speeds දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේක use කරන්නේ nail එකක් buff කරගන්න, file කරගන්න වගේ දේවල් වලට තමයි. එතකොට මෙන්න මේ මම ඔයාලට පෙන්නනවා වගේ මෙන්න මේක එක දේවල් වලින් කරන වැඩ තියෙනවා. මම ඒව ඉස්සරහට ඔයගලන්ට nail arts කරන විදිහ කියනකොට පෙන්නන්නම් මේක එක වගේ කොහොමද එක එක situations වල අපි පාවිච්චි කරන්න කියලා. එතකොට මම කියන්නේ මේක high quality product එකක් නෙමෙයි සාමාන්‍යයෙන් nail technicians ලා තියෙනවා වගේ. හැබැයි අපිට මේකෙන් සෑහෙන වැඩක් කරගන්න පුළුවන්. එතකොට මේකට ඉන්නේ C-type charger එකක්. මේක charge කරලා තමයි use කරන්න ඕනේ. මේකෙන් වෙන වැඩ මේක කරන්නේ කොහොමද කියන එක මම තව ඉස්සරහට වීඩියෝස් වලින් ඕගලන්ට in detail explain කරන්නම්. හරි. ඊළඟට අපිට තියෙන්නේ buffers and files. මෙන්න මේක file එකක්. ෆයිල් එකක් අපි සාමාන්‍යයෙන් use කරගන්නේ nail එකක් sharp කරගන්න, neat කරගන්න වගේ දේවල් වලට තමයි. ඔන්න ඔය විදිහට nails sharp කරන්න පුළුවන්. දැන් මගේ press on nails මම දාලා ඉන්නේ. ඒක නිසා ඒක කරන්න බෑ. මම ඉස්සරහට ඒකත් පෙන්නන්නම් කොහොමද හරියට ෆයිල් කරගන්නේ මේ එකකින් කියලා. එතකොට මේක බෆර් එකක්. සාමාන්‍යයෙන් බෆර් එකක් අපි use කරන්නේ අපේ nail එකේ tip එකේ surface එක rough කරගන්න. මම ඔයාලට නිකන් කරලා පෙන්නන්නම්. ඔන්න ඔය වගේ nail එකක surface එක rough කරගන්න තමයි use කරන්නේ. ඔන්න ඔය වගේ surface එක අන්න nail tip එක පොඩක් ගැලවුණා. ඔය වගේ රෆ් කරගන්නවා. අයෝ ටිප් එක ගැලවෙනවා. ඒක හරියට ස්ටික් වෙලා නැහැ. ඔය වගේ ඔක හරියට හොඳටම කරගන්න ඕනේ. මම කරලා පෙන්නන්නම්. ඉස්සරහා වීඩියෝස් වලින් මම පෙන්නන්නම්. ඔන්න ඔය වගේ nail surface එක rough කරගන්න. එතකොට මේ items උත් ඒ වගේවම තමයි. හැබැයි press on nails කරන කෙනෙක්ට මේ හැම item එකක්ම ඕන වෙන්නේ නැහැ. මේව මම මේ තියන් ඉන්නේ මම මගේ nails කරගන්නවා, මගේ nails හදනවා. ඒක නිසා ඉතින් මේ දේවල් මං ගාව තියෙනවා. හරි. ඊළඟ item එක මෙන්න මේක. මේකට කියන්නේ cuticle cutter කියලා. ඔයාලා දැකලා ඇති. මේ වගේ cuticle මේකත් ඕනේ වෙන්නේ නැහැ. ඇත්තටම press on nails කරන කෙනෙක්ට press on nails
හදන කෙනට කියටිකල් කට එකක් ඕන වෙන්න ගෙන් මම මෙම තියාගන්නේ මං යස් කරන නිසා සහ මගේ නිල් කිට්ටකි තියෙන නිසා මංවාට මේවා මේ පෙන්නයි එතකොට ඔන්න ඔය වගේ තමයි කියටිකල් කට එකක් යස් වෙන්නේ මං ඕන්නම් පෙන්නන්නම් ඉස්සරහට එතකොට මෙන්න මේකට කියන්නේ කියටිකල් පුෂ කියලා ඔන්න ඔය වගේ කැල්ලක් එනවා නෝකින් කියටිකල්ස් පිටිපස්සට පුෂ් කරන නේල් ප්‍රෙප් කරනකොට සාමාන්‍ය එක්ස්ටෙන්ෂන් එකක් කරන්න කලින් නේල් ප්‍රෙප් කරනවානේ අපි ඒ ප්‍රෙප් කරනකොට තමයි මේ අයිටම්ස් යූස් කරන්නේ මේ ටූල්ස් ඒ වගේම මෙන්න මේක ස්ටිකර් එකක් ඔන්න ඔය අපි ඉස්සල බලපු නේල් ස්ටෑන්ඩ් එකට ස්ටික් කරන්න නේල් එක ස්ටික් කරන්න මෙන්න මේ ස්ටිකර් එක යූස් කරන මේක ඩබල් ටේප් එකක් පොඩි ඩබල් ටේප් එකක් වගේ තමයි ඩබල් ටේප් එකක් තමයි ඔන්න ඔය විදිහට අපි ගානට ස්ටිකර් එක අලවලා ඔය සුදු පාට කෑල්ල ගලවලා අයින් කරනවා ඊට පස්සේ අපිට පුළුවන් නේල් ටිප් එක අලව ගන්න ඔය ඔක්කොම ප්‍රොඩක්ට්ස් මම ගත්තේ ටෙමු එකෙන් තමයි හරි ඊට පස්සේ මේක තමයි මේවට කියන්නේ ඇල්කොහොල් පෑඩ්ස් කියලා මේ ඇල්කොහොල් පෑඩ් එක කියන්නේ මේක සාමාන්‍යයෙන් වෙට් ටිෂුස් තියෙන වෙට් වයිප්ස් වගේම තමයි හැබැයි මේකේ තියෙන ඇල්කොහොල් මේවා අපි සාමාන්‍යයෙන් යූස් කරන්නේ අපි නේල් ආර්ට් එකක් කරනකොට සාමාන්‍යයෙන් ජෙල් පොලිෂ් හැම රිද්මික අංගයේදී කැලි වලින් පිහදුවාට හරියට ක්ලීන් වෙන්නේ නැහැ. එතකොට ඒවා ක්ලීන් කරගන්න ඒ කියන්නේ අපි දැන් නේල් ආර්ට්ස් කරනකොට වැරදිනවනේ. එතකොට හරියට ක්ලීන් කරගන්න මේක යූස් කරනවා. ඒ වගේම තමයි නේල් එක්ස්ටෙන්ෂන්ස් වලදී අපේ ඇඟිලි ක්ලීන් කරන්න. දැන් ඒ කියන්නේ අපේ අතින් කනවා ඒ වගේ දේවල් නිසා අපේ අත්වල ඔයිලි ගතියක් ඒ වගේ තියෙනවනේ. එතකොට එහෙම තියෙනකොට සාමාන්‍යයෙන් නේල් එකක් හරියට ස්ටික් වෙන්නේ නැහැ. ඒකට අපි නේල් එක ස්ටික් කරන්නේ ඉස්සෙල්ලා මේ වගේ ඇල්කොහොල් පෑඩ් එකකින් හොඳට ක්ලීන් කරනවා. එතකොට තියෙන කුණු දූවිලි තෙල් වගේ දේවල් හැමදේම හොඳටම ක්ලීන් වෙනවා. හරි. ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේක මම යූස් කරන්නේ සාමාන්‍යයෙන් අපි නේල් එකක් ප්‍රෙප් කරනකොට ඩස්ට් එකක් එනවනේ. ඒ කියන්නේ කුඩු වැටෙනවා. අන්න ඒ ඩස්ට් එක ක්ලීන් කරගන්න තමයි මං ඕක යූස් කරන්නේ. ඕක නම් මට ඔය මේකප් පවුච් එකකින් හම්බ වෙච්ච අයිටම් එකක්. ඒකත් ඉතින් මගේ නේල් කිට් එකේ තියෙනවා. හරි. ඊළඟ අයිටම් එක විදිහට මම පෙන්නන්නේ නේල් ග්ලූ එකක්. මෙන්න මේක මම සාමාන්‍යයෙන් නේල්ස් අලවනකොට යූස් කරන ග්ලූ එක. මේක UV ලයිට් එකෙන් කියෝ කරන්න පුළුවන් එකක්. නෝමල් අපි එයා ඩ්‍රයි වෙන්නේ නැහැ. මෙන්න මේකත් මං ගත්තේ ටෙමු එකෙන්ම තමයි. මේක අපි පාවිච්චි කරනවා අපේ ටිප් එක අලව ගන්න. ඒ වගේම අපි එක්ස්ටෙන්ෂන්ස් කරනකොටත් ඒ කියන්නේ ඇක්‍රිලික් ජෙල් එක්ස්ටෙන්ෂන්ස් කරනකොටත් අපි ටිප් අලවන්න බෑ. ඒවටත් යූස් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම පෙන්නන්න හදන්නේ මගේ UV ලෑම්ප් එක. මෙන්න මේක තමයි මගේ UV ලෑම්ප් එක. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේකේ තියෙනවා ඔන්න ඔතන උඩ මම පෙන්නන්නම් ඔන්න ඔය වගේ 90 seconds 60 seconds and 30 seconds විදිහට ඔන්න ඔය වගේ තමයි කරන්ට් එකට අපි මේක ගහපුවාම ඔය වගේ තමයි ලෑම්ප් එක පේන්නේ. මෙන්න මෙතනින් කවුන්ට් වෙනවා ටයිම් එක. ඒ වගේම තමයි මේක ඔටෝ ටයිම් එක ඉවරුනහම ඕෆ් වෙනවා. ඒ වගේ තමයි ලෑම්ප් එක තියෙන්නේ. හරි. ඊළඟට මෙන්න මේක ඉම්පෝටන්ට් එකක් නේල් ටිප්ස්. හරි. නේල් ටිප්ස් කියන මම ඔයගලන්ට කියන්නම්. මෙන්න මෙතන නේල් ටිප්ස් වර්ග 3ක් තියෙනවා. මේවත් මම ගත්තේ ටෙමු එකකින්ම තමයි. හරි. මෙන්න මේ ටිප් එක මම පෙන්නන්නම්.
මුලින්ම මෙන්න මේක ආමන්ඩ් ෂේප් එකේ ටිප් එකක්. මේකට කියන්නේ මීඩියම් ආමන්ඩ් ෂේප් කියලා. හරිද? ඔන්න ඔය වගේ තමයි බොක්ස් එකේ ඉන්නේ. ඒවා වෙන වෙනම ටිප්ස් සයිසස් වෙන වෙනම ෂෙල්ස් වල දාලා තියෙනවා. එතකොට මම පෙන්නන්නම්. ඔන්න ඔය වගේ තමයි ෂේප් එක එන්නේ. දැන් මම මේ අතේ දාගෙන ඉන්නෙත් ඔය ආමන්ඩ් ෂේප් එකේ ටිප්ස්ම තමයි. කැංගිල්ලක එකක් නෑ නේද? මේ එක ගැලවුණා. ඔන්න ඔය වගේ නම්බර් කරලා තියෙනවා. මේ හැම නේල් එකක්ම නම්බර් කරලා තියෙනවා. මොකද අපේ නේල් බඩ් එකට අපිට ගැලපෙන ටිප් එක අපි තෝරගන්න ඕනේ. ඔන්න ඔය වගේ හැම එකක්ම එක එක නම්බර්ස් තියෙනවා. ඔන්න ඕක නම්බර් 1. ඕක ලොකු සයිස් එකක්. එතකොට ඔය වගේ එක එක නම්බර්ස් තියෙනවා. නම්බර් 0 ඉඳලා 11 වෙනකම්ම තියෙනවා එක එක සයිසස් වලට. අපේ මෙෂර්මන්ට් එකට අපිට චූස් කරගන්න පුළුවන් මොකක්ද හරියටම අපිට ගැලපෙන්නේ කියලා. හරි. ඒ වගේම තමයි තව ඊළඟ සෙට් එක මම පෙන්නන්නම්. මෙන්න මේ සෙට් එක මෙන්න මේ නේල් ෂේප් එකට අපි කියන්නේ කොෆින් කියලා. පේනවද මන් දන්නේ නැහැ. ඔව් පේනවා. ඒ වගේත් ඔන්න ඔය වගේ නම්බර්ස් දාලා තියෙනවා. මෙන්න මේක මේ ෂේප් එකට කියන්නේ කොෆින් කියලා. ඔන්න ඔය වගේ ඔකෙත් සයිසස් වලට ගැලපෙන නේල්ස් තියෙනවා. අනිත් එක මේක නම් මම ගොඩාක් කාලෙකට කලින් ගත්ත එකක්. මේක ස්ක්වයර් ෂේප් එක. ඔය තියෙන්නේ. ඔය හැම එකේම නම්බර්ස් ගහලා තියෙනවා. මොකද නැත්තම් අපිට මැච් වෙන ටිප් එක හොයාගන්න අමාරුයි. අපි ප්‍රෙස් ඔන් නේල්ස් කරනකොට සයිසස් අහලානේ ක්ලයන්ට්ගේ සයිස් එකටනේ හදන්නේ. එතකොට එයාලා මගේ මේ ටිප් එකට මේ සයිස් එක කිව්වා. මේ සයිසස් වලින් අපි හදනවා. ඒ වගේම තමයි අපි ඇක්‍රලික් සෙට් එකක්, ජෙල් සෙට් එකක් වගේ කරනකොට අපි යූස් කරන්නේ half ටිප් එක. එන්න ඕක ඔන්න ඔය වගේ අඟිල්ල ගානට විතරයි එන්නේ. ඒක ස්ටික් කරලා තමයි අපි හදන්නේ. එතකොට මේ ටික තමයි බේසික් නේල්ස් ටිප්ස්. එතකොට මං තව ඉස්සරහට කියලා දෙන්නම් මේව කොහොමද යූස් කරන්න කියලා. හරි. ඊළඟට අපි බලමු මගේ ජෙල් නේල් කලර්ස් ටික. හරි. මුලින්ම මම පෙන්නන්නම් මගේ බේස් කෝඩ් එකක්. බේස් කෝඩ් කලර්ස් not බේස් කෝඩ්. ඔකට කියන්නේ බේස් කලර් කියලා. ඔක නියුඩ් කලර් එකක්. මම දැන් ඔය ඇප්ලයි කරලා තියෙන්නේ මගේ ඇඟිලි වල තියෙන්නේ ඔය කලර් එක. ඕක පොඩ්ඩක් නියුඩ් කලර් එකක්, ක්‍රීම් වගේ නියුඩ් කලර් එකක්. ඕක තමයි මම බේස් කලර් එක විදිහට යූස් කරන්නේ. බේස් කලර්ස් කීපයක්ම තියෙනවා. ඕකත් යූස් කරනවා. හරි. එතකොට මේවා තමයි මගේ නේල් කලර්ස්. ඔය තියෙන්නේ ඔන්න ඔය බ්‍රෑන්ඩ් එකකින්. මම ටෙමු එකකින් තමයි ඕවත් ඔක්කොම ගත්තේ. හැබැයි මේ වගේ ක්වොලිටි එක ඇත්තටම හොඳයි. නරකයි කියන්න දෙයක් නැහැ. ක්වොලිටි එක හොඳයි. හරි. එතකොට මම පෙන්නන්නම් ඔන්න ඕක මැට් කෝට් එකක්. ඕක ඇප්ලයි කරලා කියෝ කරපුවාම මැට් වෙනවා සර්ෆේස් එක. ඕක මැට් කෝට් එකක්. ඒ වගේම තව තියෙනවා ඊළඟ එක මෙන්න මේක බේස් කෝට් එක. ඒ කියන්නේ අපි ජෙල් කලර් එක ඇප්ලයි කරන්න ඉස්සෙල්ලා මේක ඇප්ලයි කරනවා. ඊට පස්සේ টপ කෝට් එක ෆිනිෂින් එක හරියටම ගන්න අපි টপ කෝට් එකක් ඇප්ලයි කරනවා. මේක තමයි ඒ টপ කෝට් එක. එතකොට මෙන්න මේක ඕක ග්ලිටර් කෝට් එකක්. ඒ කියන්නේ ඕකේ තියෙන ග්ලිටරි ෆිනිෂ් එකක්. එහෙම එකක්. එතකොට බේසිකලි ඔය ටික තමයි තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ දැන් මේ අපි මම මේක ස්ටාර්ට්අප් බිස්නස් එකක් විදිහටනේ කියන්නේ ස්ටාර්ට්අප් බිස්නස් එකක් මම කරන්නේත්. ඒතර මමත් බිගිනර්ස්ලාට තමයි මේවා කියන්නේ. එතකොට ඔයාලා
මුලින්ම එකන ස්ටාර්ට් කරනකොටම කලර්ස් ගොඩාක් ගන්න ඕනේ නැහැ. අපිට මේ කලර්ස් මික්ස් කරලා අලුත් කලර්ස් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නැති කලර්ස් හදාගන්න පුළුවන් මේ කලර්ස් මික්ස් කරලා. මේව ගොඩක්ම වෙලාවට ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් යූස් කරන nail polish වගේ නෙවෙයි. air dry වෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපි යූස් කරන්නේ නිකන් acrylic paints වගේ අන්න ඒ වගේ තමයි. ඕන එකක් මේ මික්ස් කරලා කලර්ස් හදාගන්න පුළුවන්. ඇත්තටම දැන් මෙච්චර කලර්ස් ඕනෙත් නෑ. ඒනවනේ මම ඉතින් ඔය ආසාවට අරගෙන තියෙන්නේ. කලර්ස් ඇත්තටම කීපයක් අපිට තියෙන බේසික් කලර්ස් ටික ළඟ තිබ්බනම් ගේමක් ගහගන්න පුළුවන්. හරි. මං ඉස්සරහට ඔයාලට පෙන්නන්නම් කොහොමද කලර්ස් මික්ස් කරලා හදන්නේ කියලා. හරි. දැන් අපි බලමු මගේ මට ගොඩාක්ම වටින දේවල් ටිකක්. මේ තමයි මගේ බ්‍රෂස් ටික. මෙන්න මේ බ්‍රෂස් වලින් තමයි ඉතින් ඔක්කොම ක්‍රියේෂන්ස් කරන්නේ. එක විදිහේ බ්‍රෂස් තියෙනවා. ගොඩාක් විදිහ එක විදිහේ බ්‍රෂස් තියෙනවා. එක ඒවා එක nail arts වලට යූස් කරනවා. තියෙන ගොඩාක් කීපයක්ම තියෙනවා. ඔයිට වැඩි ගොඩක් තියෙන අය ඇති. ඉතින් මට දැනට ඔය ටික තියෙනවා. ඔන්න ඔය වගේ එක ෂේප්ස් වලින් තියෙනවා. ඔන්න වගේ චූටි ටිප්. අපි ඔය ටිප්ස් යූස් කරනවා ගොඩක් වෙලාවට nail arts කරන්න. මොකද ලොකු ටිප්ස් වලින් අපිට කරන්න බෑනේ. ඔය තියෙන්නේ ඔය එක ඒවා එක ටිප්ස් එක ක්‍රියේෂන්ස් වලට තමයි යූස් කරන්නේ. මං ඉස්සරහට ඔයාලට එක ඒවා කරලා පෙන්නන්නම්. මේ ටිප් එක මොනවටද යූස් කරන්නේ කියලා. ඔය වගේ ගොඩක් පොඩි ටිප්ස් තියෙනවා. ඇත්තටම චූටි වගේ තමයි ගොඩක් ලස්සන nail arts කරන්න පුළුවන්. මෙන්න මේ සෙට් එක මේ නම් මම තාම පාවිච්චි කරලත් නැහැ. ඔය පැකේජින් පිටම තියෙන්නේ. ඔය හැම එකකින්ම යුනික් ඩිසයින්ස් කරන්න පුළුවන්. මං කරලා පෙන්නන්නම් ඔයාලට ඉස්සරහට. එතකොට මෙන්න මේවා මේ බලන්න පොඩි අයිටම්ස් ඇත්තටම හරිම ෂෝක් හරිම කියුට්. හරියට ඉතින් ෆෝකස් කරලා පේෂන්ට්ලි කරන්න ඕන වැඩ මේවා. මේ වගේ චූටි බඩු වලින් නේ වැඩ කරන්න තිබෙන හරිම චූටි ඉතින්. හරි. එතකොට මේ ටික තමයි ඉතින් මට ඔයාලට මගේ බේසික් nail kit එකකින් පෙන්වන්න තියෙන්නේ. ඉස්සරහට අපි ක්‍රියේෂන්ස් කරමු. මං කියලා දෙන්නම් ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද ප්‍රසෝන් nail එකක් අපි හදාගන්නේ කියලා. හරි. එහෙනම් next video එකකින් හම්බෙමු. bye bye.